අද කියන්න යන කතාව කසාද බැඳලා ඉන්න අය සහ කසාද බඳින්න ඉන්න අය ටිකක් බය වෙන කතාවක්. මෙන්න මේක මේ මට පෞද්ගලිකව සිද්ධ වෙච්ච මගේ සේවාදායිකාවකට සිද්ධ වෙච්ච සිදුවීමක් ඇසුරෙන් තමයි කියන්නේ යන්නේ. මගේ සේවාදායිකාව විදේශගත වෙලා ඉන්නේ. ඇයට ඕන දික් කසාද වෙන්න කාලයක් තිස්සේ මේ සැමියාගෙන් අයින් වෙලා ඉන්නේ. ඉතින් දික් කසාද නඩු පවරලා දික් කසාද නඩුවට විත්තිකාරය එන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඇය කියනවා මේ සර් මෙයා දැන් විවාහ වෙලා ඉන්නේ වෙන කාන්තාවක් එක්ක. ඉතින් ඒ හින්දා මේ අපිට දික් කසාද ගන්න පුළුවන් නේද කියලා. එතකොට මම කියනවා ඔව් එහෙම කරලා තිනවා ඒක බහුව විවාහ වරදක්. ඔව් දැන් එළිමිලා තියෙන විවාහයට අදාළ කසාද සහතිකය හොයාගන්න කියලා. ඉතින් මේ කාන්තාව මේ විදේශගත වෙලා ඉන්නේ තමන්ගේ ඥාති සහෝදරියන් මාර්ගයෙන් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අදාළ විත්තිකාරයාගේ නම එන්ටර් කරලා බලපුවාම අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඔහු 5 වතාවක් විවාහ වෙලා කියලා. විත්තිකාරයාගේ නමින් තවත් කාන්තාවන් 5 දෙනෙක් සමග එළඹි විවාහයන් 5කට අදාළ කසාද සහතික 5ක් හොයා ගැනීමට හැකියාව ලැබෙනවා. පස්සේ ඔහු ඇවිල්ලා දික් කසාද දෙනවා. ඒක වෙනම කතාවක්. අද මේ කියන්න යන්නේ අපේ රට කොච්චර තාක්ෂණය භාවිතා කළත් මෙන්න මේ විවාහය සම්බන්ධයෙන් තාක්ෂණය භාවිතා කිරීම ඉතාම පල්ලෙහා මට්ටමක තියෙනවා. ඇත්තටම මේක ෂෙයා කළ යුතු වීඩියෝ එකක්. මේ රජයන් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. මොකද එක්කෙනෙක් එක ඩෙන්ටිටි කාඩ් නම්බරයකින් විවාහ වුණාට පස්සේ නීත්‍යානුකූලව අධිකරණ තීන්දුවකින් දික්කසාද වෙනකන් තවත් විවාහයකට එළඹෙන්න බැරි වෙන්න ඇයි මේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට හදන්න බැරි සිස්ටම් එකක්. අපේ රටේ එක පිරිමිකට පුළුවන් රටේ ස්ථාන 5කට ගිහිල්ලා කසාද 5ක් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කාන්තාවටත් එහෙම කරන්න පුළුවන්. තවත් විවාහයකට එළඹෙන්න බැරි වෙන්න ඇයි මේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට හදන්න බැරි සිස්ටම් එකක්. අපේ රටේ එක පිරිමිකට පුළුවන් රටේ ස්ථාන 5කට ගිහිල්ලා කසාද 5ක් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කාන්තාවටත් එහෙම කරන්න පුළුවන්. පවුල් කීයක් මේකෙන් අසරණ වෙන්න පුළුවන්ද? ඇත්තටම මේක අපරාධයක්. මේ රජයන් විසින් දැන්වත් මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක් විවාහ වෙලා තියෙනවා නම් රජයේ දත්ත පද්ධතියකට මේ තොරතුරු ඇතුළත් කරලා ඔහු නැවත විවාහයකට එළඹෙනවා නම් ඔහුගේ පෙර විවාහය පිළිබඳව සොයාගැනීමේ හැකියාවක් පවතින්න ඕන. එහෙම නැති වුණොත් පවුල් කීයක් මේ සම්බන්ධයෙන් අසරණ වෙන්න පුළුවන්ද? ඉතින් මේක සොළුවට තකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ රජයන් මේ මිනිස්සුන්ගේ බදු ගන්නවා, ලක්ෂ ගණන් බදු ගන්නවා. බදු අරගෙන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක එයාලා සෙල්ලම් කරනවා. ඉතින් ඒ නිසා දැන්වත් මම කියන්නේ අපේ රටේ මේකට සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. ඔබ විවාහ වෙනවා නම් තව කෙනෙක් එක්ක අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒක සිස්ටම් එකේ නම ගහලා බලන්න පුළුවන්. ගහලා බලන්න මේ නමින් මේ පුද්ගලයා කලින් විවාහයකට එළඹිලා තියෙනවාද කියන එක. මේක ඇත්තටම රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ කාර්යයක්. ඔහුගේ විවාහ රෙජිස්ට්‍රාර්වරුන් ඉන්නවා. ඔවුන්ට සිස්ටම් එකක් දෙන්න ඕනේ. ඔවුන් කරන්න ඕන දෙයක්. නමුත් අපේ රටේ කවදා මේවා හැදෙයිද කියන එක කියන්න බෑ. ඉතින් දැන්ට මත් ඔබ විවාහලා ඉන්නවනම් බය වෙන්න එපා. සැකයක් තියෙනවා නම් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් චෙක් කරගන්න. ඔයාගේ සැමියා, ඔයාගේ බිරිඳ මීට පෙර විවාහ තියනවාද? නැත්නම් ඔයාගේ විවාහයෙන් පස්සේ තවත් කායෙක් හරි විවාහ වෙලා තියෙනවද කියන කාරණාව.